මේ ජලය ද්‍රව තත්ත්වයේ ඉඳලා වාෂ්ප බවට පත්වන එක තමයි අපි වතුර නටනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වතුර නටන්නේ මීටර අඩු උෂ්ණත්වයක. අපි හිතමු 80 නම්. හරි. 80 දී නම් මේ වතුර සාම්පලේ 80ට වඩා රත් කරපුවාම මොකද වෙන්නේ? 81 වුණොත් එහෙම ඊට දාලා ටික වාෂ්ප වෙලා නම. ප්‍රශ්නයක් නෑ අපිට සෙන්ඩ්‍රිගේට් 100 දී මේ නටන වතුරෙන් මේ අදාළ අල හෝ මොකක් හරි මේ තම්බ ගන්න අවශ්‍ය දේ තැම්බෙනවා නම් ප්‍රශ්නයක් ප්‍රෙෂර් කුකරයක් මේ වගේ. ඒතකොට මෙතන තියෙනවා වෙනම වෑල් එකක්. මෙතන ලිපේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක අපි හිතමු 800ක් කියලා. 800ක් වුණත් මෙයා ගන්නෙ 100ක්. සමහරක් වෙලාවට තියෙන පෝෂක කොටස් ඉවත් වෙලා යන්න හැකියාවක් වෙනවා. ඒක ඉතින් පෝෂණ වේදිකෙක් තමයි පැහැදිලි කරන්න ඕනේ. මම ඒක ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ප්‍රෙෂර් කුකර් ගොඩක් ගෙවල් වල අපිට දකින්න හම්බ වෙනවා ප්‍රෙෂර් කුකර් එකක් කියන දේ. ප්‍රෙෂර් කුකර් එකක් ඇත්තටම කොහොමද වැඩ කරන්නේ? මොකද්ද මේ ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වෙන්නේ? ඒ වගේ තමයි ප්‍රෙෂර් කුකර් එකක් ගත්තාම ඒකේ මොනවද අපිට ලැබෙන වාසි? සාමාන්‍ය භාජනයක ලිපක් උඩ තියලා උයනවට වැඩිය ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරනකොට තියෙන වාසි මොනවද කියලා තමයි මම මේකේ ඔයාලට පොඩ්ඩක් කියන්නේ. සාමාන්‍යයෙන් ප්‍රෙෂර් කුකර් වර්ග තියෙනවා ඉලෙක්ට්‍රික් ඒවා තියෙනවා. ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර්ස් තියෙනවා මැනුවල් අපි සාමාන්‍ය ලිපේ තියලා පාවිච්චි කරන ප්‍රෙෂර් කුකර්ස් තියෙනවා ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන නැත්නම් කරන්ට් එකට ප්ලග් කරලා වැඩ කරන ප්‍රෙෂර් කුකරුත් තියෙනවා. එතකොට ඔය කොයි වගේන් හරි කමන්නේ නැහැ. ක්‍රියාකාරීත්වය මොන වගේද? මෙන්න මේ කියන කරුණු ගැන තමයි මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. අපි බලමු සාමාන්‍යයෙන් ලිපක භාජනයක් තියලා වීම කටයුත්තක් එහෙම නැත්නම් මොනවාරි තම්බ ගන්න වැඩක් කරනකොට ඒකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. සාමාන්‍ය භාජනයක් මේ වගේ අරගෙන මේක මොකක් හරි බර්නර් එකක් උඩ තියලා එහෙම නැත්නම් ලිපක් උඩ තියලා අපි මේකට උෂ්ණත්වය සපයවුවාම මේකේ තියෙන මොනවා හරි අපි හිතමු මොනවා හරි අල වගේ දෙයක් කියලා අපි වතුර දාලා මේකේ තැම්බීමේ මොනවා හරි තම්බ ගන්නවා මේකේ මොනවා හරි රස්නේ මේ වගේ තාපය සපයලා අපි මොකක් හරි මේකේ තියෙන දෙයක් තම්බ ගන්නවා. කොහොමද මේක තැම්බෙන්නේ? අන්න ඒකදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතනින් යන තාපය අපි මේකට දෙන තාපය මගින් මොකද්ද වෙන්නේ මේ වතුරේ කරත් වෙනවා. මේ වතුරේ කරත් වෙනකොට තමයි මේක ඇතුලේ තියෙනවා තැම්බෙන්නේ. ඔක සරල දෙයක් නේ. ඕගොල්ලෝ ඕනේ කෙනෙක් දන්නවා. හැබැයි මේකේ කොර දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. මෙන්න මේක. වතුර නටනවා කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම බැලුවොත් මෙන්න මෙහෙම දෙයක්. අපි මේ බර්නර් එකෙන් ලබා දෙන ශක්තියෙන් මෙයා මොකද කරන්නේ? මේ ජලය ද්‍රව තත්ත්වයේ ඉඳලා වාෂ්ප බවට පත්වන එක තමයි අපි මේ වතුර නටනවා කියලා කියන්නේ. එතකොට මේ ගැන මේක කොහොමද මේක අර ජලයේ විශිෂ්ටතාව ධාරිතාව කියලා තියෙනවා. ඒ වගේම තමයි අර එන්තැල්පි පර්යාස. එතකොට අපි දන්නවා සමහරක තර්මෝඩයිනමික්ස් කෙනෙක් ඉගෙන ගන්න කට්ටියන් දන්නේ නැති ඇඩියබැටික් ප්‍රොසෙස් ඒවා අයිසෝටර්මික් ප්‍රොසෙස් එහෙම. ඒ වගේ විද්‍යානුකූල පැත්තක් තියෙනවා. මම මේ ගොඩක් සරලව කියන්නේ. මෙයා දෙන තාපයෙන් වාෂ්ප බවට පත් වීම තමයි මේ වතුර නටනවා කියලා කියන්නේ. එතකොට මේ ජලය අපි හිතමු මේක සෙන්ටිග්‍රේඩ් 100ට නම් නටන්නේ. සෙන්ටිග්‍රේඩ් 100ට නටන ජලය අපිට සෙන්ටිග්‍රේඩ් 100ට වඩා රත් කරන්න බෑ. මොකද සෙන්ටිග්‍රේඩ් 100 දීපුවාම මෙයා 101 දෙනකොට මොකද වෙන්නේ? මෙයා නටලා වාෂ්ප බවට පත් වෙනවා. එතකොට ජල වාෂ්පය තමයි මෙතනින් පිට වෙන්නේ. එහෙනම් මේ ජල සාම්පලයට අපිට මෙහෙන් කොච්චර තාපය සැපුවත් මෙයා 100ට එහා රත් කරන්න බෑ. මොකද 100ට රත් වෙනකොට 101ට රත් වෙනකොට 101ට අදාළ ටික වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ. එතකොට මෙයා වායුගෝල පීඩනය අඩු තැනක නම් මම අර කිව්ව පිදුරු තලාගල කන්ද මුදුනේ වගේ තැනක නම් මොකද්ද වෙන්නේ? මෙයා සාමාන්‍යයෙන් වතුර නටන්නේ මීටර අඩු උෂ්ණත්වයක. අපි හිතමු 80 නම්. හරි. 80 දී නම් මේ වතුර සාම්පලේ 80ට වඩා රත් කරපුවාම මොකද වෙන්නේ? 81 වුණොත් එහෙම ඊට අදාළ ටික වාෂ්ප වෙලා යනවා. මම මේ සංඛ්‍යා කියන්නේ මේ එක්සැක්ට් ඇත්තම අගයන්නේ මම මේ උදාහරණ වශයෙන් ගත්ත සංඛ්‍යා ටිකක් මේක. මේ අගයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි වායුගෝලයේ පීඩනයේ අඩු තැන වතුර නටන්නේ අඩු උෂ්ණත්වයක වායුගෝල පීඩනය වැඩි තැන වතුර නටනවා වැඩි උෂ්ණත්වයක. ඒතර මේ පද්ධතියේ පීඩනය ගැන තමයි මේ කියන්නේ. වායුගෝල පීඩනය කියලා කිව්වේ මම මේ පද්ධතියේ පීඩනය ගැන. සාමාන්‍යයෙන් ඕපන් භාජනයක නම් අපිට හම්බෙන පීඩනය වායුගෝල පීඩනය. මේක වහපු භාජනයක නම් අපිට ඒ පද්ධතිය තුළ පීඩනය තමයි ලැබෙන්නේ. ප්‍රශ්නයක් නැහැ අපිට සෙන්ටිග්‍රේඩ් 100 දී මේ නටන වතුරෙන් මේ අදාළ අල හෝ මොකක් හරි මේ තම්බ ගන්න අවශ්‍ය දේ තැම්බෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් වායුගෝල පීඩනය වැඩි වෙනකොට
මෙන්න මේ වතුර නටන උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි වායුගෝල පීඩනය අඩු වෙනකොට වතුර නටන උෂ්ණත්වය අඩු වෙනවා. මෙන්න මෙහෙම උදාහරණයක් කිව්වොත් සාමාන්‍යයෙන් අපි කොළඹදී වායුගෝල පීඩනය අපි හිතමු වායුගෝල පීඩනය යම්කිසි අගයක්. මෙයා නිකමට මං කියනවා මෙයා 1 atm නම් මෙයා 1යි නම් වායුගෝල පීඩනය 1යි නම් අපි මෙතන සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී වතුර නටනවා කියලා හිතුවොත් එහෙම වායුගෝල පීඩනය 0.5ක් වෙන තැනදී වායුගෝල පීඩනය 0.5ක් වෙන තැනදී මේක නටන්නේ 100 දී නෙවෙයි. ඊට අඩු උෂ්ණත්වයකදී මේ වතුර එක නටනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. එතකොට අපිට කොහෙදි හරි අපි හිතනවා දැන් මෙතන සාමාන්‍යයෙන් කොළඹ ප්‍රදේශයේ මුහුදු මට්ටමේ තියෙන තැනකදී අපි මොන හරි ලිපක් හදලා මොන හරි තම්බනවා නම් මෙයා 100ට නටනවා නම් පිදුරු තලාගල කන්ද මුදුනේ වගේ ගිහිල්ලා ලිපක් හදලා ඒකේ මොන හරි තම්බන්න ගත්තොත් එහෙම මෙන්න මේ වතුර එක සෙන්ටිග්‍රේඩ් අංශක 100ට කලින් නටනවා. ඒ කියන්නේ මේක නටලා වාෂ්ප වෙලා යනවා. ඕකනේ වෙන්නේ. එතකොට ඒ වගේම තමයි මේ නටන උෂ්ණත්වය ආවට පස්සේ වතුර ඒක වාෂ්ප වෙනවා කියලා කියන්නේ මෙයා මෙන්න මේ 100ට එහා රත් කරන්න බෑ. එතකොට කොළඹදී මේ වතුර එක 100ට එහා රත් කරන්න බෑ වගේ තමයි පිටුරු තලාගල කන්ද මුදුනේදී මේ වතුර එක අර කියන අඩු උෂ්ණත්වයට රත් කරන්න බෑ. සමහරවිට සෙන්ටිග්‍රේඩ් 80ක් වෙන්න පුළුවන්. මේ 80න් පස්සේ මොකද්ද වෙන්නේ? වතුර වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට මේ 80ට වඩා මේ ජල සාම්පල් එකේ උෂ්ණත්වය වැඩි කරගන්න බැරි වෙලා යනවා. එතකොට ඇත්තටම කිව්වොත් එම් නුවරඑළියදී අලතැම් වෙන්නේ සමහරක් වෙලාවට 100 නෙවෙයි. ඊට අඩු වගේකදී. එතකොට මේ වතුරේ අපි හිතනවා මෙන්න මේ ජල සාම්පල් එකේ උෂ්ණත්වය අපිට මේ කියන වායුගෝල පීඩනයත් එක්ක මෙයාට හම්බෙන මෙන්න මේ උෂ්ණත්වයට වඩා රත් කරගන්න බැරි වෙලා යනවා. එතකොට සමහරක් තැන්වලදී අපිට මේ සෙන්ටිග්‍රේඩ් 100 උෂ්ණත්වය හෝ ඒ ගාන ප්‍රමාණවත් වෙන්න පුළුවන් මේ වැඩේට. හැබැයි අපි දන්නවා මොන හරි දෙයක් තම්බ ගන්න ගියාට පස්සේ සාමාන්‍ය ලේසියෙන් තැම්බෙන්නේ නැති දෙයක් අපි තුමු මස් වගේ දෙයක් හරි මොන හරි කියලා තද දෙයක් කියලා. ඒක තම්බ ගන්න අපිට මේ සෙන්ටිග්‍රේඩ් 100 ට මෙයා ලොකු වෙලාවක් තම්බ ගන්න සිද්ධ වෙනවා. දැන් කොළඹදී ඒ වගේ නම් අපි අර කිව්පු කන්දක් මුදුනේ වගේ තැනකදී මේවා තම්බ ගන්න සෑහෙන ලාවක් අපිට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් දහනය කරගන්න අවශ්‍ය වෙනවා. ඔන්න ඕකට විසඳුමක් වශයෙන් තමයි ඔය කියන ප්‍රෙෂර් කුකර් එක අපිට හඳුන්වා දෙන්නේ. ප්‍රෙෂර් කුකර් එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මේ වගේ සාමාන්‍ය භාජනයක් නෙවෙයි එතකොට පාවිච්චි කරන්නේ. මෙයා පාවිච්චි කරන්නේ සීල් කරපු වාජනය. ප්‍රෙෂර් කුකර් එකක් මේ වගේ. එතකොට මෙතන තියෙනවා වෙනම වෑල් එකක්. මෙතන මේ වගේ වෑල් එකක් තියෙනවා. එතකොට මෙන්න මේකෙ සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. අර මම ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට වායුගෝල පීඩනයත් එක්ක මෙන්න මේ වතුර නටන උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. හරි. ප්‍රෙෂර් කුකර් එක කරන්නේ මෙන්න මෙතන පීඩනය මෙතන ප්‍රෙෂර් එක වායුගෝල පීඩනයට වඩා වැඩි යගයක පවත්ත ගන්න. මොකද මේ ජලය මෙහෙම තාපය දෙනකොට මේක වාෂ්ප වෙලා වාෂ්ප කලාපයේ හැදුනට මෙන්න මෙතන සිදුරක් තියෙනවා. මේ සිදුර මේ උඩ තියෙන නොබ් එක උස්සගෙන තමයි මේක ඇතුලෙන් ප්‍රෙෂර් එක පිට වෙන්න තියෙන්නේ. ඒතොර මේ නොබ් එක උස්ස ගන්න දෙන ප්‍රෙෂර් එක මේ නොබ් එකේ බරත් එක්ක රඳාපවතිනවා. මේ නොබ් එක කොච්චර බරද ඒ බර අනුව තමයි මෙයා උස්ස ගන්න දෙන්න ඕනේ ප්‍රෙෂර් එක තීරණය කරන්නේ. එතකොට අපි යම්කිසි අගයක මෙන්න මේ ප්‍රෙෂර් එක තියෙන්න මෙන්න මේ වේට් එකක් දාලා හදලා තියෙනවා. ඒතකොට මේක ඇතුලේ පීඩනය අනිවාර්යෙන්ම වායුගෝල පීඩනයට වඩා වැඩි අගයක් මේක ඇතුලේ මේන්ට එන්න. එතකොට අපි කියමු සාමාන්‍ය වායුගෝල පීඩන එකක් යටතේ වතුර නටන්නේ සෙන්ටිග්‍රේඩ් 100 නම් මෙතනගේ වායුගෝල පීඩනයට වඩා වැඩි. ඒක නිසා මෙතන මේ වතුර නටන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100ට වඩා වැඩි යගයක තමයි මෙයා උතුරන්නේ. ඒ කියන්නේ මෙයා සෙන්ටිග්‍රේඩ් 100 150 සමහරකට 200 විතර නකම් මෙයා නටන්නේ නැහැ. මෙයා ද්‍රව තත්ත්වයේ තියෙනවා. එතකොට මේ ද්‍රව තත්ත්වයේ සෙන්ටිග්‍රේඩ් 100ට රත් වෙන ජලයේ තියෙන මෙන්න මේ මොනවා හරි අපි හිතමු මස් හරි අල හරි මොනවා හරි අපිට තම්බා ගන්න ඕන ද්‍රව්‍ය බොහොම ඉක්මනින් මොකද වැඩි උෂ්ණත්වයක් යටතේ නිසා බොහොම ඉක්මනින් අපිට අවශ්‍ය ප්‍රමාණයට තැම්බීමක් සිද්ධ වෙනවා. එතකොට මේක අපිට ගොඩක් දුරට ශක්තිය ඉතුරු කරලා දෙනවා. ඇයි? මෙතන අපි සපේන තාපයෙන් වැඩි ප්‍රමාණයක් මෙයා උරා ගන්නවා. මොකද මෙයාට අපි කලින් නම් සාමාන්‍යයෙන් ඕපන් භාජනයක දෙයක් රත් කරද්දී මෙතන ලිපේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක අපි හිතමු 800ක් කියලා 800ක් වුණත් මෙයා ගන්නේ
100යි. මොකද මෙයාට රත් වෙන්න පුළුවන් 100ට විතරයි. හැබැයි ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරනකොට මෙයා දෙන 800න් මෙයා 200කට 300කට සමග රත් වෙනවා. එහෙම වුණාම මේක තඹ ගන්න ගිය කාලය ගොඩාක් අඩු වෙනවා වගේම තමයි අපිට මේක ගොඩක් ඵලදායී විදිහට මේ තාපේ ප්‍රයෝජනට ගන්න. ඉතින් අර එක පැත්තකින් ඉන්ධන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. යන කාලය අඩු කර ගන්න පුළුවන් සහ අපිට අවශ්‍ය දේ ඊටාම හොඳින් තඹ ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා ඔක්කොමත් එක්ක ප්‍රෙෂර් කුකර් එකක් කියන එක බොහොම ලාභදායී වගේම අපිට ගොඩක් කාර්යක්ෂම උපකරණයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේකෙන් සකස ගන්න ආහාරවල ගුණාත්මක භාවය කියන එක සමහර වෙලාවට අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද වැඩි උෂ්ණත්වයකට තැම්බෙන එකේ සමහරක් වෙලාවට තියෙන පෝෂක කොටස් ඉවත් වෙලා යන්න හැකියාවක් තියෙනවා. ඒක ඉතින් පෝෂණ වේදිකෙක් තමයි පැහැදිලි කරන්න ඕනේ. මම ඒ ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒක මට අදාළ කාරණාවක් නෙවෙයි. මම මේකේ ක්‍රියාකාරීත්වය තමයි ඔයාලට පැහැදිලි කරන්නේ. එතකොට මේක අදාළ වෙනවා මේ තියරි එක ප්‍රෙෂර් කුකර්ස් මල්ටි කුකර්ස් කියන වර්ග දෙකට. මොකද මල්ටි කුකර්ස් දැන් ගොඩක් වෙලාවට ගෙවල්ලා පාවිච්චි කරන මල්ටි කුකර් කියලා කුකර් එකක්. ඒකෙත් තියෙන මේ ප්‍රෙෂර් කුකර් ඇක්ෂන් එකම තමයි. මම හිතනවා ඔයාලට යම්කිසි දැනුමක් ඒ ගැන එන්න ඇති කියලා. මොකද මේ වගේම තමයි මේ වගේම ආසන්න තියරි එකක් ඇප්ලයි වෙනවා වාහනවල රේඩියේටර් එකේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඒක ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් මොන හරි මේ ගැන මීට වඩා දේවල් මොන හරි ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් මීට වඩා පැහැදිලි කිරීමක් තියෙනවා ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් කමෙන්ට් කරන්න වීඩියෝ එකේ. එතකොට තව කෙනෙකුට මේ ගැන දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි.